අපි විශ්වාස කරනවා 33 කෝටියක් දෙවිවරු මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ දෙවිවරු අතරින් කීප දෙනෙක් හරි අපි දිහා බැල්ම හෙලනවායි කියලාත් අපි විශ්වාස කරනවා. හැබැයි ඔබේ හදවතයි මගේ හදවතයි හැමෝම විශ්වාස කරන සහ හොඳටම දන්න කාරණාවක් තමයි පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය ඔබටත් මටත් හැම මොහොතකම තියෙනවා. ගොමු 9ක් ගොමු කියලා කිව්වේ සමාජ ගොමු. සමාජ ගොමු කිව්වේ සරලවම කියනවා නම් වළං කර්මාන්තය කරන කට්ටිය එක ගොමුවක්, රෙදි හොදන කර්මාන්තය කරන කට්ටිය තව ගොමුවක්. මේ ආදී වශයෙන් විවිධ කර්මාන්ත කරන උදවිය හැටියට ගත්තාම ඒ පිරිස ජීවත් වූ ප්‍රදේශය ගොමු 9ක් ජීවත් වූ ප්‍රදේශය නව ගොමුව වුණා. දැන් අද නව ගොමුවේ ගොමු 9ක් ඉන්නවද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් හැවම දන්න, සැවම දන්න, හැම කෙනෙක්ම දන්න නවගමුවේ අද වැඩ ඉන්නේ පත්තිනි දේව මෑණියෝ. අපි එන්නේ ශුද්ධ භූමියට. දැන් පත්තිනි දේව පුරාණය පිළිබඳව ඈත ඉතිහාසය ගැන තොරතුරු හිමින් ගවේෂණය කරනකොට අපිට නිශ්චිත කාල සීමාවක් මෙන්න මේ කාල සීමාවේ ආරම්භ වුණ අය පත්තිනි දේව මෑණියෝ මෙන්න මේ කාල සීමාවේ වැඩි අය කියන්න අපිට තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. නමුත් ජනප්‍රවාදයේ ජනවහරේ එන විදිහට මීට වසර 6000ක් 5000ක් 6000ක් වගේ අතර ඈත කාලේ පත්තිනි දේව මෑණියෝ ජීවමානව මේ ප්‍රදේශයේ ජීවත් වුණා කියලා ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. දැන් අදටත් මේ ප්‍රදේශය ගත්තාම විශාල නාගස් තියෙනවා. මේ ප්‍රදේශයේ නා වනයක් හැටියට ඊටාම සුන්දර, පවිත්‍ර, සුවඳවත් වූ ප්‍රදේශයක් හැටියට තිබිලා තියෙනවා. එන්න ඒ පවිත්‍රතාවයට, ඒ සුවඳට පත්තිනි දේව මෑණියෝ ජීවමානව ඇවිල්ලා මේ ප්‍රදේශයේ ගල් තලාව මත වැඩ හිටියාය කියලා පුරාවෘත්තේ සඳහන් වෙනවා. අද මේ තියෙන භූමිය යට තියෙන ගල් තලාව. දැන් අද මේ සියලු දේවල් ඉදිකිරීමනේ. කොහොම හරි එදා ඉඳලා ඈත අතීතයේ ඉඳලා බැතිමතුන් පත්තිනි දේව මෑණියෝ වෙනුවෙන් මේ ප්‍රදේශයට ඇවිල්ලා විවිධ පුද පූජා පැවැත්වුවා. පළතුරු පූජාව, ඒ වගේම විවිධ රසකැවිලි පූජාව, ඒ වගේම ගිලම්පස මේ සියලු පූජාවන් පවත්වලා ආශිර්වාද ඉල්ලුවා. ඒ ආශිර්වාද ඉල්ලපුවාට ආශිර්වාද ලැබෙන්න ඇති. ඒ නිසානේ මේ භූමිය මෙච්චර දියුණුනේ. කොහොම හරි පසු කාලීනම මේ ප්‍රදේශයේ මේ භූමියේ පත්තිනි දේව මෑණියෝ වෙනුවෙන් ඉදිවෙච්ච ඉදිකිරීම වල යම් සංවර්ධිත දියුණු මට්ටමක් තිබුණා. ඒ කාලේ වෙනකොටත් මෙතන පුංචිවට හදපු දේවාලයක් තිබුණා. කොහොම හරි ප්‍රදේශයේ කට්ටිය, වටපිටේ කට්ටිය, අදහන කට්ටිය මේ ප්‍රදේශයට ඇවිල්ලා වන්දනාමාන කරා. ඔහොම දිගින් දිගට එනකොට මේ කතාවේ ටිකක් අසුන්දර එක පැත්තකින් ඔබ දැනගත යුතු ප්‍රවෘත්තියක් මතුවෙනවා. පෘතුගීසීන්ගේ ලංකා ගමනයත් එක්ක. දැන් 1400 ගණන් වල වගේ වෙනකොට මේ දේවාල භූමිය විශාල පිරිසක් ඇවිල්ලා පුද පූජා පවත්වලා පත්තිනි දේව මෑණියෝ වෙනුවෙන් විවිධ පුද සත්කාර කළා. මේ භූමියේ සත්‍යතාවය, මේ භූමියේ තිබුණ පවිත්‍රත්වය වැඩි දියුණු වෙමින් තිබුණ කාලයක්. ඔය කාලේ 1400 ගණන් වලින් පස්සේ ටික ටික එනකොට 1500 ගණන් වල එනවනේ. එතකොට 505 පෘතුගීසීන් ලංකාවට එනවනේ. පෘතුගීසීන් නවට පස්සේ පෘතුගීසීන්ට ආරංචි වුණා මේ වගේ ප්‍රදේශයක මහජනතාව ඇවිල්ලා ගරු කරන, අදහන, සත්‍යයි විශ්වාස කරන දෙවි කෙනෙක්ගේ නමින් යම් සිද්ධාස්ථානයක් හදලා තියෙනවා කියලා. ඒ නිසා වුන් මේ ස්ථානේ හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා ඔවුන්ට කොච්චර විශ්වාසය ඇති වුණාද කියන්නේ ප්‍රදේශයේ බැතිමතුන්ගේ විශ්වාසය ඔවුන්ගේ මනසට අරගෙන ඔවුන් නම් කරා ගෝඩ් මද. මේ විදිහට කොච්චර ඒ විශ්වාසය තහවුරු වුණාද කියන්නේ මෙම භූමියේ ඉදි කරලා තිබුණු දේවාලයේ ප්‍රධාන උළුවැස්ස පැණිවරක ගහක ලීයකින් හදලා තිබුණේ. මෙම උළුවැස්සේ පැණිවරක ගෙඩියක් හටගත්තාය කියලා ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. කොහොම වෙතත් පෘතුගීසීන් මේ පැණිවරක ගෙඩිය දැකලා මෙහි සත්‍යතාවය අවබෝධ කරගෙන මෙතන යම් ලොකු බලයක් තියෙනවා කියලා විශ්වාස කරලා මේ පෘතුගීසීන් කළා තියෙන වැඩේ මේ උළුවැස්ස ගලවලා අරගෙන කෑලි වලට කඩාගෙන ඔවුන්ගේ නිල ඇඳුමේ ඔවුන් සවි කරගෙන තියෙනවා. මෙතන විශාල බලයක් තියෙනවා. ඒ බලය අපිට ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේව දෙයක්. දැන් අපි පෘතුගීසීන් හඳුන්වනවා පරංගි කියලා. සමහර විට පරංගි කියන වචනෙත් එක්ක ඔබ හිතනවා ඇති වෙන රටකින් ආව නිසා පරංගි වුණායි කියලා. ඇත්තම කතාව ජනප්‍රවාදයේ එන විදිහට ඒ
පැණිවරක උළුවැස්ස පත්තිනි දේවමෑණියන්ගේ දේව මන්දිරයට ඇතුල් වෙන්න තිබුණු පැණිවරක උළුවැස්ස කඩලා ගත්ත නිසා කවුන්ගේ ඇඟේ දැම්මා විශාල තරංගි. ඒ කියන්නේ වතුර බිබිලි වගේක් ඇඟේ දැම්මා. මේ නිසා ඔවුන් හැඳින්නුවා පරංගි කියලා. ඕක තමයි පරංගි කියලා හඳුන්වන්න හේතුව. කොහොම හරි මේ සියලු දේත් එක්ක පෘතුගීසීන් මේ ස්ථානය යම් මට්ටමකට විනාශ කරලා ගියා. මේ ස්ථානයේ තිබුණු වටිනා දේවල් ඔවුන් කඩලා බිඳලා විනාශ කරලා දාලා ගියා. කොහොම වෙතත් මේ රටේ පත්තිනි දේවමෑණියෝ අදහන වැතිමතුන්ගේ විශ්වාසය බිඳුන් නැහැ. විශ්වාසය කැල්ලා ගියේ නැහැ. ඔවුන් දිගින් දිගට මේ ස්ථානයට ගරු කරන්න අදහන්න විශ්වාස කරන්න පටන් ගත්තා. පළතුරු පූජාව ආදී සියලු පූජාවන් තියන්න පටන් ගත්තා. අපි මීට ටික වෙලාවකට කලින් පත්තිනි දේව මෑණියන්ගේ අඩවිය එහෙම නැත්නම් නවගමුව පත්තිනි දේවාල පරිශ්‍රයේ මේ ඉතිරි දින කිහිපය ඇතුළත එහෙම නැත්නම් මේ අපි කතා කරන කාලවකවානුව තුල සිදුවෙන වෙනසක් පිළිබඳව සඳහන් කළා. සමහර විට කාට හරි දෙන්න පුළුවන් සම්පත් දේවල් අයින් කරනවාද? දැන් ඔය ප්‍රශ්න තියෙනවානේ අපේ සමාජයේ සමහර මිනිසුන්ට සමහර අයට එහෙම දෙන්න පුළුවන්. මේ හැමදේමත් එක්ක දැන් වෙනස කණ්ඩායම පත්තිනි දේවාල පරිශ්‍රයට යන්නේ එහෙම නැත්නම් පත්තිනි දේවාලය හා ආශ්‍රිත වූ ඉතිහාසය හොයාගෙන නෙමෙයි. මේ මෑත කාලයේ සිදුවන ඒ වෙනස් වීම කෙබඳුද කියන පණිවිඩය ඔබත් එක්ක කොයි විදියද කියලා මම කියනවා. අද වන විට නවගමුව පත්තිනි දේවාලය ලංකාවේ බොහෝ දෙනෙක් දන්න කොටින්ම කියනවා නම් නවගමුවට එන්නේ බුදුන් වදින්න නොව පත්තිනි දේවමෑණියන්ගේ ආශිර්වාදය ගන්න. අද අපි මෙතෙන්ට එන්නේ විශේෂ කාරණා කීපයක් මුල් කරගෙන. දැන් පත්තිනි දේවාලයේ ප්‍රධානම පත්තිනි දේවාලයේ නවගමුවේ තියෙන අපි ඇවිල්ලා තියෙන පත්තිනි දේවාල ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ. නමුත් අදින් වසරකට එහා වසර දෙකකට එහා නැත්නම් අදින් මාස 8කට එහා ආපු පත්තිනි දේවාලට වඩා ටිකක් වෙනස් වෙලා අද මේ දේවාලය. එදා වහලෙට සවිකලා තිබුණු දේවල් අද වහලේ නැහැ. එදා මැටියෙන් ගහලා තිබුණු කපරාදු අද මේ දේව මන්දිරේ නැහැ. ඒ සියල්ල අද වෙනස් කරලා තිනවා. වහලේ තියෙන්නේ තඹපත් අතුරපු වහලයක්. ඒ වගේම පැණිවරක ලීයෙන් හදපු සිවිලිමක් තමයි අද සිවිලිමට හයි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඉන්දියාවෙන් වැඩම කරවපු කිරිගරුඬ පත්තිනි දේව පිළිමයක් මම හිතන්නේ ලංකාවේ වෙන කිසිම තැනක නැති. ඊටාම දැකුම් කළු දකින්න ඕනෑම කෙනෙකුට ආශිර්වාදයේ ඉල්ලන්න හිතෙන විදිහට පත්තිනි දේව පිළිමයක් අද මේ භූමියේ ස්ථාපිත කර තිබෙනවා. මේ සියලු කාරණාත් එක්ක තමයි අපි අද පත්තිනි දේවාලය පිළිබඳව කතා කරන්න සුද්ධ වූ නවගමුවට ආවේ. ඉකිරි කුමාරයා රාජසිංහ රජුගේ මේ ස්ථානවල පුදපෙත් පවත්ලා ගින් තියෙනවා. මේ දේවාලයේ විට කෝවිලක් වශයෙන් මුලපත් වෙලා තියෙන. ඊට පස්සේ මේ දේවාලයේ සිංහල රජුගේ මහා දේවාලයක් වශයෙන් තමයි වැලුම් පිළුම් කෙරෙන්නේ. වැලි මෙට්ටෙන් කබොක්ගල් වලින් තමයි මේ දේවාලෙ බිත්ති තිබුණේ. මේ විහාරාධිපති අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අපේ නායක හඳුරු මේ බිත්ති සියල්ලම නවීකරණය කරලා තිබුණු වැලිමැටි කපරාදු අයින් කරලා හුණු ඇල්ලයි වැලිමැටි දෙකෙන්ම තිබුණ කපරාදු. ඒ කපරාදු අයින් කරලා නවතම විදියට හොඳට ශක්තිමත්ව කපරාදු කරලා හදලා දීලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ඇතුව මේ කටයුතු කරන්න දායක කාරක මූලික වුණේ නන්දන ලොකුවිතාන මහත්මයා. ඒ වගේම ඉරාන පවතින ආතාකල් මේ උතුම් සිද්ධාස්ථාන පවතිවා සියලු දනන්ගේ දුක්දක දුකට පිටි පත්තිමේනෝ පිට වෙලා අපේ ශ්‍රී ලංකා දීපයෙන් එක්සේසත්ව සමාදානෙන් සතුටෙන් ප්‍රීතියෙන් අනාගත පරපුර නිදුක් නිරෝගීව රැකේවා පත්තිමේන්ගේ ආශිර්වාද ලැබවා චින්තාමානි සිද්ධිය ලැබේවා සිතන දේ ඉටු වේවා කියලා සාදුකාරයෙන් පින් දීලා අපි ස්තුතිවන්තව පින් පුදනවා.